එක්තරා ගමක ඉතාමත් දක්ෂ මූර්ති ශිල්පියෙක් හිටියා. දිනක් ඔහු පාරායින තිබුණු ඉතාමත් අවලස්සන රළු කළු ගලක් තමන්ගේ නිවසට ගෙනාවා. අසල්වැසියන් ඔහුගේ ඇහුවා ඇයි මේ වැඩකට නැති ගලක් ගෙටගෙන ආවේ කියලා. ඔහු සිනාසේ නිශ්ශබ්ද වුණා. ශිල්පියා සති ගණනාවක් තිස්සේ මිටියෙන් සහ කටුවෙන් අර රළු ගලට පහර දුන්නා. සමහර වෙලාවට ගලෙන් කෑලි කැඩිලා යනවා. තවත් වෙලාවකට ගල රත් වෙනවා. මාස කිහිපයකට පස්සේ ශිල්පියා මුළු ගමටම ආරාධනා කළා ඔහු නිර්මාණය කරපු දේ බලන්න. එතන තිබුණේ මුළු ගමම පුදුම කරවන තරම් ලස්සන දිදුලන බුදු පිළිමයක්. අසල්වැසියෝ ඇහුවා ඔබ කොහොමද මේ වගේ ලස්සන දෙයක් මේ රළු ගලෙන් මැව්වේ කියලා. ශිල්පියා දුන්න උත්තරය තමයි වැදගත්ම දේ. මම අලුතින් දෙයක් මැව්වේ නැහැ. මේ ලස්සන පිළිමය මේ රළු ගල ඇතුලේ කලින්ම තිබුණා. මම කළේ ඒ පිළිමේ වැහිලා තිබුණු අනවශ්‍ය කළු ගල් කැබලි මිටියෙන් ගහලා ඉවත් කරපු එක විතරයි. මේ කතාවෙන් දරුවනේ ඔයගලන්ට දෙන පණිවිඩය ඔයාගේ ජීවිතේත් හරියට අර කළු ගල වගේ. ඔයා ඇතුලේ ඉතාමත් දීප්තිමත් දියමන්තියක් හෝ ලස්සන මූර්තියක් සැඟවිලා තියෙනවා. ඒත් ඒක එළියට ගන්න නම් මේ දේවල් ටික මතක තියාගන්නම ඕනේ. අධ්‍යාපනය කියන්නේ ඇත්තටම මිටි පහරක්. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. පොත් කියවන එක, පාඩම් කරන එක, විභාග ලියන එක. ඒක සමහර වෙලාවට ඔයාට වේදනාවක් හරි පීඩනයක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් මේ මිටි පහරවල් වැදෙන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන අනවශ්‍ය කම්මැලිකම, නොදැනුවත්කම ඉවත් කරලා ඔයාව වටින කෙනෙක් කරන්න. පීඩනයට චුට්ටක්වත් බය වෙන්න එපා. දියමන්තියක් හැදෙන්නේ අධික පීඩනයක් යටතේ ගොඩාක් කල් ගියාම. අද ඔයා විඳින මහන්සිය හෙට ඔයාව මුළු ලෝකයම දකින දීප්තිමත් තරුවක් බවට පත් කරනවා. ඔයා ඔයාටම අභියෝග කරන්න. වෙන කවුරුත් එක්කවත් තරඟ කරන්න එපා. අද ඉන්න ඔයාට වඩා හෙට ඉන්න ඔයා දැනුමෙන් සහ ගුණෙන් ඉහළ කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.